රොන්සෝයා ටෙලිනාට්‍ය කියන්නේ මේ දවස්වල අපි හැමෝම ගොඩක් ආසාවෙන් බලන ටෙලිනාට්‍යයක්. මේ කතාවේ මොනතරම් චරිත තිබුණත් මම නම් ගොඩක්ම ආසාවෙන් බලන්නේ ආදේශුයි හසරලී ඉන්න කොටස් ටික තමයි ඉතින්. මොකද ආදේශ් හසරලිට ආදරේ කියලා දැනදනත් හසරලි කිසිම දෙයක් තේරෙන්නේ නැති කෙනෙක් ගානට රඟපානානේ. ඇත්තම කිව්වොත් හසරලි ආදේශ්ට මොනතරම් ආදරේ වුණත් ආදේශ්ගේ පෞල් පසුබිම නිසා ඒක ආදේශ්ට කියන්නේ බයයි. ඉතින් ආදේශ්ගේ හසරලිගේ අතර සම්බන්ධයක් ඇති වුණත් ඒකට ආදේශ්ගේ තාත්තගෙන් නම් කිසිම බාධාවක් වෙන්නේ නැහැ කියලා අපි දැනටමත් දන්නවනේ. ඒත් ආදේශ්ගේ අම්මා නම් මේ සම්බන්ධයට කැමති වෙයි කියන්න බෑ. එයාගේ කැමැත්ත අරගන්න නම් හසරලිට ආදේශ්ගේ සමාජ තත්ත්වයට ගැලපෙන තැනට එන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඉතින් අපි බලමු මේ කතාව ඉදිරියට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. මේ කතාවේ ඔයා වැඩිම ආදරය කරන්නේ කාටද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.